Hey guys, වෙද්දා වගේම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඕගොල්ලොන්ට ගෙනල්ලා තියෙන Monster Pod එක කියලා අප්ඩේට් එකක්. මේ දවස්වල මට වීඩියෝ ගේන්න බැරුණා. මොකද මට උල හැදිලා හිටියේ. තවත් හොඳ නෑ. මගේ කටහඬේ වෙනස් වෙලා තියෙන්නේ. ඒක අවුලන්නේ ඒව වැඩි හිතන්න නැතුව මම අද ඕගොල්ලොන්ට වීඩියෝ එකක් ගෙනාවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක හම්බෙමු. ගයිස් මේ තියෙන ටැග් එක ඕගොල්ලොන්ට පේනවා ඇති. ටැග් එක පොඩ්ඩක් ජරා වෙලා තියෙන්නේ. මොකද මට මේ දවස්වල වීඩියෝ එකක් කරන්නත් බැරුණා. ටැග් එක කියලා බලන්නත් බැරුණා. මේ පේනවනේ ග්ලාස් එකේ කිවුලේ හිබ්බැලලා තියෙන්නේ. මොකද මම මේ ටැග් එක ලික් වතුර දාන්නේ. මම අස් කරා ටැග් එක. ඒ ෆිල්ටරේ පොඩ්ඩක් බදි හින්දා ටැග් එක ටක් ගාලා ජරා වෙනවා. ප්ලේන් මාල් ටික ඕගොල්ලොන්ට පේනවා ඇති. අතට එහෙම හුරුයි මේගොල්ලෝ දැන් ගොඩක් කීලයි. ඒ වගේම තමයි රේල් RTC ඕගොල්ලොන්ට පේනවා ඇති. එයාත් ඉන්නවා. අද ඕගොල්ලොන්ට PD වීඩියෝ උත් ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ යටි කිල්ලේ ලොකු ඔස්කා. එයාලේ කලර්ස් තියෙනවා දැන් මේ ටැග් එකේ ඇරලා හින්දා එයාලා කලර්ස් පොඩ්ඩ අඩු කරගෙන ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඔස්කලා හදලා කට්ටිය. වගේම තමයි මේ තියෙන ෆිල්ටර් එක ඉස්සරහා සුපේ ෆිල්ටර් එක උත් ගහලා මොකද මේ ෆිල්ටර් එක මේ ටැග් එකට බදි. දැන් ෆිල්ටර් එක අදස් කරගන්නත් ඕනේ. ටක් ගාලා කුළු බැද්දා ෆිල්ටර් එකේ. ඒ වගේම තමයි වල්. එයා පප්පේ හුද්දාගත්ත තියෙන මේ තියෙන ඔක්සිජන් ලයින් එක. ඔයගොල්ලොන්ට පේනවද මේ තියෙන? ඒකත් එහෙම දාගමු අපි. එහෙනම් අපි ටැග් එකේ ග්ලාස් එකේ කිවුල ටික ඔක්කොම සුද්ධ කරගෙන අපි ටැග් එකේ ඉන්න බාල් ටිකට ෆීඩින් පාරක් දෙමු. ගයිස් මම ග්ලාස් එකේ තිබ්බ කිවුල ටික ඔක්කොම සුද්ධ කරගත්තා. දැන් පේනවනේ ඕගොල්ලන්ට ග්ලාස් එක කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි. ඒ වගේම තමයි මම ෆිල්ටර් එක සුද්ධ කරගත්තා. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් දැන්. මේ පේනවනේ ගයිස් කලින් ෆිල්ටර් එක තිබ්බ විදියයි දැන් තියෙන විදියයි. පංච එකේ එහෙම කුණු ඔක්කොම මම සුද්ධ කරගත්තා. ෆිල්ටර් එකත් සුද්ධ කරගත්තා. දැන් ඉතින් හොඳට ෆිල්ටර් එක තියෙනවා ඒකින්ද වතුර හොඳට ෆිල්ටර් වෙනවා. එහෙනම් අපි දැන් බලමු මාල් ටිකට ෆීඩ් කරන විදිය. ගායිස් මම දැන් මගේ මාල් ටිකට ෆීඩ් කරන්න යන්නේ. අද මම ෆීඩ් කරන්නේ ඉස්සෝ තමයි. මේ දින ඉස්සෝ. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මුලින්ම RTCට ෆීඩ් කරලා ඉමු. මේ ඉන්නේ ඔයගොල්ලන්ට පේනවද දැක්කනේ. උඩට මෙල්ල කනවා දැන් හෑන්ඩ් ෆීඩින් වලට ගොඩක් උරුමයි මෙයා. අපි ඔස්කලාටත් දාලා බලමු. ඔස්කා නම් කෑවේ නෑ ගායිස්. ටින් ෆොයිල් පාප් තමයි කෑවේ. බලමු අපි ඔස්කත් දාලා. දැක්කනේ ගායිස් ඔස්කත් කෑවා. අපි දැන් ආය RTCට ෆීඩ් කරමු. මේ ඉන්නේ ගායිස්. ඔයාලට පේනවද? එයා පොඩ්ඩක් බය වෙලා වගේ. දාන්න බෑ දැම්ම ගමන් පාකුලයි ඔස්කලයි කනවා. මේ පේනවනේ ගායිස්. එයා හොඳට හෑන්ඩ් ෆීඩින් වලට හුරුයි. තාමත් මයි channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියනවා. එහෙනම් අලුත් වීඩියෝ එක හම්බෙමු.